උණ හැදිලා හොඳටම. පැනඩෝල් දෙකක්වත් බිව්වද? අහන්න කෙනෙක් නෑනේ. මගේ මේ තැම්බිලි ගෙඩි දෙක බොන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දැම්ම මට මැසේජ් එකක් දාන්න. අයියා රට ඉන්නේ ඉතින්. එයා මට කැමති දෙයක් කරන්න නිදහස දීලා තියෙන්නේ. මගේ WhatsApp එක දාන්නම් පළවෙනි කමෙන්ට් එකේ. My God! ආන්ටිව දැක්කම මට ඉන්නම් බෑ වගේ. ඇයි දෙයියනේ මෙච්චර ලස්සන? අනේ යනවා යන්න විහිළු නොකර. මම ඔයාගේ අම්මගේ වයසේනේ. වයසක් මොකද්ද? ආන්ටිගේ ඔය හැඩ ඇඟ දැක්කම මගේ ඇඟේ ලේ රත් වෙනවා. හිමින් කතා කරපන් පිස්සුකොල්ලෝ. ගෙදර අංකල් ඉන්නවා. මිනිහට ඇහෙයි. එයාගෙන් මට වැඩක් නෑ. මට ඕන ආන්ටිව විතරයි. මට එක chance එකක් දෙන්නකෝ. ඔයාට මගෙන් මොනවද කෙරෙන්න ඕන? මට ආන්ටිගේ ඔය උණුහුම විඳින්න ආසයි. අපි ඇඳට යමුද? අම්මෝ ඇඳට ගිහින් මොකද කරන්නේ? ඇඳට ගියාට පස්සේ ආන්ටි මාව තුරුළු කරගන්න. අනේ පැටියෝ කියන්නකෝ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ ආන්ටි මට ලස්සන සුරංගනා කතාවක් කියලා දීලා මාව නිදි කරවන්න. මොකක්? මට මගේ නැති වුණු ආච්චි අම්මා ගාවින් එන ඒ පරණ සුගඳම ආන්ටිගෙන් එන. කතන්දර කියන්න. දැම්මම බෑපන්තොට. මෙයා වගේම ලස්සන දගකාර කළු පූසෙක් ඉන්නවා මගේ ළඟ. කාටද ඕනේ එයා? ගෙනියන්න දෙන්නම නම් බෑ. අත ගන්නට දෙන්නම්. කැමති අය කමෙන්ට් කරන්න. අක්කලාව මවලා තියෙන්නේ මල්ලිලට උනාට. මට නම් හිතන්නේ මාමලට. ඉතින් මාම කෙනෙක් මැසේජ් එකක් දාන්නකෝ. මේ පූස හරි ආසයි ලෙවකන අයට පුදුම විදියට හුරතල් වෙන්නේ ඒවා එක්ක. මට මැසේජ් එකක් දාන්නකෝ. ඉඩමක් තියෙනවා ඒක බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක් කියන්න. ගෙදරක් තියෙනවා මං තනියෙන් ඉන්නේ. මගේ ගෙදර නවතින්න පුළුවන් හැඩ කෑම බිම ඔක්කොම දෙනවා. උනේ මහ තිරිසනෙක්. මගේ පස්ස බැලුවද කොහෙද මට ඒ විද ගන්නත් බෑ. ඉතින් ආසයි එතිකින් වෙන කඩේකින් කන්න. කොහෙද ඔයාලා මට මැසේජ් එකක්වත් දාන්නේ නැහනේ. මගේ නම්බරේ පළවෙනි කමෙන්ට් හොඳට තිබ්බට සමහර වාහනවල එන්ජිම අවුල්. ඒකින්ද පොඩ්ඩක් ස්ටාර්ට් කරලා බලා ගන්න. මගේ නම් එන්ජිම හොඳයි. මගේ අතීතේ හොයන්නේ නැතිව මාව ආදරෙන් බලා ගන්න පුළුවන් අංකල් කෙනෙක් නැද්ද? Stop it. ඊට පස්සේ පුරුද්දට මහත්තයව හොයලා බැලුවා. ටික වෙලාවකින් තමා මතක් වුණේ එයා ගිය මාසේ නැති වුණා කියලා. මම ජෝර්ඩාන් වල ඉන්නේ. ලංකාවේ නම් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. ඒත් මම ඩිවෝස් වෙන්න හිතාගෙන ඉන්නේ ලංකාවට ගියම. හස්බන්ඩ් එක ජපන්. මට පාළුයි අනේ. කෝල් එකක් ගන්නවත් වෙලාවක් නෑ යාට. මට කෝල් එකක් ගන්න කැමති කෙනෙක් ඉන්නවද? Nice.